සාදරයෙන් පිළිගන්න අපේ ජී ෆැක්ටරියට. මම ඉෂානි. එතකොට තේ ගැන කිව්වොත් දැන් ලෝකේ තියෙන ප්‍රචලිත පානයක් තමයි තේ කියන්නේ. එතකොට ඒකෙන් අපේ ශ්‍රී ලංකාවේ සිලෝන් ටී වලට විශේෂ තැනක් හිමි වෙලා තියෙනවා. එතකොට පළවෙනි ටී එක වයිට් ටී එක, ඊළඟට ග්‍රීන් ටී සහ නෝමල් බ්ලැක් ටී එක අපි හදනවා. ඊට අමතරව ෆැක්ටරි ස්පෙෂල් අපි මැනුෆැක්චර් කරන ටී එකක් තියෙනවා. ඒකට අපි කියනවා ගෝල්ඩන් ෆ්ලෂ්. එහෙම නැත්නම් රොයල් ටී එක කියලා. එතකොට ඊට අමතරව පින්ක් ටී එක, එතකොට ෆ්ලේවර් ටී, ෆෘට්ස් එකතු කරලා ෆ්ලේවර් ටී, සහ ස්පයිස් ටී. ලංකාවේ ස්පයිසස් එකතු කරලා ස්පයිස් ටී හදනවා. එතකොට වයිට් ටී එක ඒ වගේම සාමාන්‍ය තේ ගහේ අපිට ශ්‍රී ලංකාවේ දකින්න පුළුවන් ප්‍රභේද දෙකක් තියෙනවා. හරිත තේ ගහ, green leaves, ඒ වගේම රතු තේ ගහ. රතු තේ ගහ ටිකක් දුර්ලභයි. හරිත තේ ගස් වගේ නෙමෙයි. ඒක ටිකක් වව ගන්න අමාරුයි. එතකොට අපි වයිට් ටී එකට පාවිච්චි කරන්නේ රතු තේ ගහ, හරිත තේ ගහ. වයිට් ටී එක සිල්වර් ටිප්ස්, ගෝල්ඩන් ටිප්ස් මේ ටිප්ස් විදිහට පාවිච්චි කරන්නේ වයිට් ටී එක. ඒත් වයිට් ටී එකට පාවිච්චි කරන්නේ මේ අන්ಓපන් ලීෆ් එක විතරයි. ටී බඩ් එක කියනවා අපි. ටී බඩ් එක විතරයි වයිට් ටී වලට පාවිච්චි කරන්නේ. සමහරවිට වයිට් ටී එක්ස්පෙන්සිව් අනේ තේ වලට වඩා. ඒක වයිට් ටී එක හදාගන්නේ නැචරලි. අපි ඉර එළිය වේල ගන්නවා විතරයි. සන් ෂේඩ් එකේ ඩ්‍රයි කරනවා විතරයි වයිට් ටී. ඒකට ග්‍රීන් ටී මේ දෙක විතරයි අපි ග්‍රීන් ටී වලට පාවිච්චි කරන්නේ. එතකොට ග්‍රීන් ටී මුලින් ස්ටීම් කරලා ඊට පස්සේ තමයි ඩ්‍රයි කරන්නේ. ඒකත් නැචරලි හදාගන්න ස්ටීමින් ඇන්ඩ් ඩ්‍රයින් විතරයි ප්‍රොසෙස් එක. දෙවෙනි ප්‍රොසෙස් එක තමයි රෝලින් ප්‍රොසෙස් එක. ඒ කියන්නේ තේදළු අඹර ගන්න එක. තෙතමනි අයින් වුණාට පස්සේ තේදළු පස්සේ අඩ වුණාට පස්සේ ඊළඟට අපි තේදළු දාන්නේ මේ රෝලර් මැෂින්ස් වලට. ඒකට උඩින් අර ටෝස් බෑග් එකක් තියෙන එකකින් තමයි තේදළු පල්ලයට වැටෙන්නේ. ඊට පස්සේ තේදළු විනාඩි 20ක් අපි අඹර ගන්නවා. ඒක බෑග් එකක් විනාඩි 20ක් අඹර ගන්නවා. මෙතනදී තේදළු එක එක සයිසස් වලට හැදිලා යනවා. ක්‍රෂ් වෙලා යනවා. ඊට පස්සේ විනාඩි 20කට පස්සේ අපි පාවිච්චි කරන මේ මැෂින් එක. මේකට කියනවා රෝල් බ්‍රේකර් කියලා. පොඩි සයිස් තේ කොළ නැත්නම් පවුඩර් මේ වගේ අපි පාවිච්චි කරනවා ස්ට්‍රෝංග් ටේස්ට් වලට කාට වැඩි කාට රසය වැඩි ඒවට සුදු කොළ පාවිච්චි කරනවා ලයිට් ටේස්ට් වලට. ඇත්තටම අර ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ අපි වගේ රටවල් කැමති සාමාන්‍ය ස්ට්‍රෝංග් ටේස්ට් වලට. ඒකට ස්මෝල් යූස් පාවිච්චි කරන්නේ ඒෂියන් කන්ට්‍රි වලට. ඒකට යුරෝපියන් රටවල් ඉතාලි ස්පාඤ්ඤ වගේ රටවල් ගත්තොත් එයාට කැමති ලයිට් ටේස්ට් වලට. ඒත් මේ බිග් ඩිස් පාවිච්චි කරන්නේ ඒගොල්ලෝ. තිත්ත රසත් අඩුයි, ගොඩක් අර රස අඩුයි. ලොකම් කැෆෙන් ප්‍රමාණය අඩුයි. මොකද ඒ වල කැෆෙන් ප්‍රමාණය තියෙන මේ වගේ BOP BOPF වල සාමාන්‍ය 40ක 35ක වගේ ප්‍රතිශතයක් කැෆෙන් අඩංගු වෙනවා. ඒ වගේ කැෆෙන් ප්‍රමාණය 20 35ක වගේ තමයි වෙන්නේ. ඊළඟ ස්ටෙප් එක ෆර්මෙන්ටේෂන්. එහෙම නැත්නම් පැසවුම් කරන එක කියලා තියෙනවා. මේක ගොඩක් වැදගත් ස්ටෙප් එකක්. මෙතනදී මේ රූම් එක සම්පූර්ණයෙන් කියන්නේ වෝටර් මිස්ට් එකක්. ජලය මිස්ට් වගේ තියෙනවා. මේ රූම් එක දෙපැත්තේ තියෙන පොඩි ෆෑන් එකක්. මේ ෆෑන් වලින් රූම් එකට වෝටර් මිස්ට් එකක් කියන්නේ ජලය ස්ප්‍රේ කරන විනාඩි 90ක් වගේ කාලයක්. මෙතනදී වෙන්නේ මෙතන පොලිෆිනෝල්ස් කියලා තියෙන නැචරල් එන්සයිම් එක. ජීවක තියෙන නැචරල් එන්සයිම් එක මේක රියැක්ට් කරනවා ජලයේ තියෙන ඔක්සිජන් එක. ඇත්තටම
කියන්නේ මේකේ තේ කොළ. කොළ වලින් ඉන්න තේ කොළ සහ දුඹුරු පාට කියන්නේ තේ දඬු. අපි මේ තේ කොළ සහ දඬු වෙන් කරගන්නවා. එතකොට මේ මුලින් අපි පාවිච්චි කරන මේ මැෂින් එක. මේ මැෂින් එකේ තේ කොළ සහ දඬු වෙන් කරනවා බරාන. නිකන් කුල්ල දිනෝ එකක වගේ මේකක් තියෙන්නේ. එතකොට බරානු තේ කොළ සහ දඬු වෙන් කරන එක පොඩක් පර්ෆෙක්ට් නෑ. දිනෝ මැෂින් එකක් කිව්වොත් මේ මැෂින් එක තේ කොළ පාට අනුව වෙන් කරනවා. කළු පාට සහ දුඹුරු පාට වෙන් කරන පාටත් එක්ක ඊට පස්සේ කළු පාට නැත්නම් තේ කොළ විතර අපි තේ විදිහට පාවිච්චි කරන්නේ. මේ තේ දඬු කොම්පෝස්ට් කොළ උත්පාදනය විදිහට අපි කොම්පෝස්ට් කොළ විදිහට පාවිච්චි කරනවා අපෝ ප්ලාන්ටේෂන් මේ කොළ විතරක් තේ විදිහට පාවිච්චි කරනවා. අනිත් තුන අපි අපව සෙපරේට් කරගන්න ඕනේ. අපෝ තේ කොළ සහ දඬු විදිහට වෙන් කරගන්න ඕනේ. ඒකට ඔයාලට බලන්න පුළුවන් ඒකේ ඇත්තටම ක්වොලිටිස් දෙකක් තියෙනවා. පළවෙනි සහ දෙවෙනි ක්වොලිටි එක. පළවෙනි එක කියන්නේ ප්‍රීමියම් ක්වොලිටි එක. සම්පූර්ණයෙන්ම කළු පාටයි ඒක. හොඳ ලස්සන පාටක් තියෙන්නේ. ඇත්තටම ප්‍රීමියම් ක්වොලිටි එකයි පාවිච්චි කරන්නේ එක්ස්පෝර්ට් කරන්න තමයි ලංකාවේ. හැමදේම එක්ස්පෝර්ට් කරන්නේ ප්‍රීමියම් ක්වොලිටි එක. ඒකට සෙකන්ඩ් ක්වොලිටි එක ඇත්තටම ඊටත් එක ඉතින් කියන්න පුළුවන් සෙකන්ඩ් ක්වොලිටි එක ගොඩක් වෙලා ලෝකල් මාකට් එකේ තමයි පාවිච්චි කරන්නේ. අවුට්සයිඩ් එක ගාන අඩුයි. ලෝකල් මාකට් එකට ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ සෙකන්ඩ් ක්වොලිටි එක. ප්‍රීමියම් ක්වොලිටි එකේ ඇත්තටම අපි මෙහෙ ඩිරෙක්ට් එක්ස්පෝර්ට් කරන්නේ නැහැ. ටී ඔක්ෂන් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකට 75% වගේ මේ තේ අපි ටී ඔක්ෂන් එකට යවනවා. ටී ඔක්ෂන් එක හරහා තමයි එක්ස්පෝර්ට් කරන්නේ. ඒකට එක එක බයස්ලා ලිස්ට් දෙන්නවා. මේක බයස්ලා අරගෙන තමයි ඒගොල්ලෝ කම්පැනිස් වලින් එක්ස්පෝර්ට් කරන්නේ. අපි ඩිරෙක්ට් එක්ස්පෝර්ට් කරන්නේ නැහැ. නැන්ලොක් බ්‍රෑන්ඩ් එක අපි එක්ස්පෝර්ට් කරන්නේ නැහැ. ඒකට අපිට 125 වගේ ප්‍රමාණයක් ඩිරෙක්ට් මෙතන විකුණන්න පුළුවන්. මොකද ෂොප් එකේ තමයි පවත්වාගෙන යන්නේ. 125 ප්‍රමාණයක් අපිට විකුණන්න පුළුවන්. අපි දැන් ප්‍රමාණයක් එක්ස්පෝර්ට් කරන්න පාවිච්චි කරනවා. ඒකට ඊළඟ ටික මේ විදිහට විකුණනවා. අර සෙකන්ඩ් ක්වොලිටි එක වඩා කරලා අවුට්සයිඩ් ලෝකල් මාකට් එකට තමයි දාන්නේ. පළවෙනි එක අහලා තිබි BOPF එක. BOPF කියන්නේ මෙතන මීනින් එක broken orange pico ඊළඟට fangs fine particle කියන එක. broken කියන්නේ මුලින් තේ ස්ප්‍රේ කරන එකට. ඒකට orange කියන්නේ තේවල ස්වභාවික වර්ණ natural color එකට orange color එකට. pico කියන්නේ peking city එක. ඇත්තටම තේවල motherland එක Chinese city එක peking city එකට. fanning කියන්නේ finest particle එක strong taste එක. BOPF එක ගොඩක් strong. ඒකට මේ milk tea වලට වගේ ගොඩක් වෙලාට හොඳයි BOPF එක. strongest in the කිරි තේ වලට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දෙවෙනි එක POP විතරයි. මෙතන fannings වෙලා නැහැ medium size.
එතකොට මේක ප්‍රචලිතයි ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් ටී එක විදියට. පුරා ප්‍රචලිත වෙලා තියෙන ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් ටී එක BOP මීඩියම් ටේස්ට් එකක් තියෙන්නේ. මේකත් කිරි තේයකට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේක තමයි ස්ට්‍රෝං වැඩි. කාට වැඩි? ඒක රස වැඩි. ඊළඟට පිකෝ ඔරෙන්ජ් පිකෝ මේ හැමනමකින්ම තියෙන්නේ මේ බ්ලැක් ටීම තමයි. නමුත් සයිස් එක තමයි වෙනස් වෙලා තියෙන්නේ. මෙතන F එක ෆ්ලවරි බ්‍රෝකන් ඔරෙන්ජ් පිකෝ. මෙතන බ්‍රෝකන් ඔරෙන්ජ් පිකෝ ෆැන්ස්. ඒකට මේ වගේ සයිස් එක වෙනස්. ස්ට්‍රෝං ගතිය වෙනස් වෙනවා. ඒ වගේම කැෆීන් ප්‍රමාණය වෙනස් වෙනවා. නැත්නම් ඩස්ට් එක ඔස්සකන ක්වොලිටි එක මේක ලෝකල් මාකට් එකේ තමයි යූස් කරන්නේ. එක්ස්පෝර්ට් කරන්නේ. ඒක කාට වැඩි? ස්ට්‍රෝං. පිට රසක් තියෙන ගොඩක් වෙලාවට අපි ගෙවල් වල පාවිච්චි කරන්නේ ඔක. රොයල් ටී එක ගෝල්ඩන් ෆ්ලෂ් එක අනිත් වගේ මේක ෆැක්ටරි ස්පෙෂල් බ්ලැක් ටී එක මැනුෆැක්චර් කරන්නේ මේකනදී විශේෂත්වය මේකේ ගොඩක් කැෆීන් ප්‍රමාණය ගොඩක් අඩුයි 2% වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ 98%ක්ම මේක ඇන්ටිօක්සිඩන්ට් කැෆීන් ෆ්‍රී එතකොට සමනින් ලෙඩ් මිග්‍රේන් වගේ තියෙන කෙනෙක්ට උනත් මේක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් එතකොට සීඩ නැතුව උනත් මේක try කරන්න පුළුවන් 98% cafe free ඇන්ටිօක්සිඩන්ට් කැෆීන් ෆ්‍රී ඒ නිසා එහෙම කෙනෙක් උනත් පාවිච්චි කරන්න පුළුවන් රොයල් ටී එක ගොඩක් හෙල්දි ඒකට හાર્ට් එකටත් හොඳයි ස්ලීප් කියන්නේ නිදා ගන්නත් හොඳයි අපිට රාත්‍රියේ වුණත් බොන්න පුළුවන් කැෆීන් ප්‍රමාණය අඩුයිනේ ඒකට වයිට් ටී එක මේක ටිකක් විශේෂයි මම ඒ වගේ මේ ටී බඩ් එක විතරයි වයිට් ටී එකට පාවිච්චි කරන්නේ ඔව් කනම් වැඩි ඇත්තටම වයිට් ටී එක නමුත් මේකේ ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා කැෆීන් නැහැ කැෆීන් අඩංගු වෙන්නේ නැහැ එතකොට ගොඩක් හાર્ට් එකටම හොඳයි ඒකට ස්කින් එකට බ්ලඩ් සර්කියුලේෂන් එකට ඒ වගේම හොඳයි ගොඩක් වයිට් ටී එක පාවිච්චි කරන්නේ යංගර් ස්කින් එකක් තරණ බව හැක ගන්න වගේ බියුටි ටී එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වයිට් ටී එක එතකොට වයිට් ටී එකේ විශේෂත්වය මේක අපි ගොඩක් පාවිච්චි කරගෙන එක කප් එකකට බඩ්ස් 4ක් 5ක් විතර තමයි පාවිච්චි කරන්නේ කප් එකක් හදාගන්න. එතකොට වයිට් ටී රියුස් කරන්න පුළුවන් 3 times විතර අපිට. සමහරවිට බ්ලැක් ටී අපි එකපාරේ පාවිච්චි කරන්නේ. නමුත් මේක රියුස් කරන්න පුළුවන්. අරන් තියලා අපිට ආවෝ යූස් කරන්න පුළුවන්. එතකොට මේක ගොඩක් ලයිට්. එතනම අපිට අර රස පුරුදු නැහැ. අපි බිටර් ටේස්ට් එකට පුරුදු වෙලා ඉන්නේ. ඉතින් මෙතන තියෙන වයිට් ටී සහ බ්ලැක් ටී බ්ලෙන්ඩ් කරලා රියල් සිල්වර් ටිප්ස් එක නෙමෙයි මේක. ඇත්තම සිල්වර් ටිප්ස් එක ටිකක් ස්ට්‍රෝං වයිට් ටී එකේ මේ ස්ට්‍රෝං කලර් වෙනස් එක. මෙතනදී අපි ඒක බ්ලෙන්ඩ් කරලා තියෙනවා බ්ලැක් ටී එකත් එක්ක සිල්වර් කලර් එකට. එතකොට ග්‍රීන් ටී එක මෙද දාහනය කරන්න පාවිච්චි කරන්නේ ස්ලිමින් ටී එකක් විදියට. ඊටමතර අපිට කොලෙස්ටරෝල් ඩයබටික් පාලනය කරගන්න පුළුවන්. නමුත් අර ග්‍රීන් ටී ගොඩක් බිව්වම ગેස්ට්‍රයිටිස් වගේ එන්න පුළුවන්. ඒ නිසා වයිට් ටී ග්‍රීන් ටී සාමාන්‍යයෙන් සතියේ දවස් 3ක් 4ක් වගේ තමයි බොන්න ඕනේ. දිනපතාම නෙමෙයි. බ්ලැක් ටී එකක් සාමාන්‍යයෙන් අපිට උදේ හවස බොන්න පුළුවන්. ඒකට මේ පින්ක් ටී එක මෙතන රෝස් ටී එක අපේ අලුත් ප්‍රොඩක්ට් එකක්. මෙතන පාවිච්චි කරන ග්‍රීන් ටී, බ්ලැක් ටී, එතකොට සවස අනෝදා, එතකොට රෝස් පෙටල්, හිබිස්කස්, මේ සිනමන් මේ ඔක්කොම එකතු කරලා තියෙන්නේ. ස්ලිම් වෙන්න, weight loss වෙන්න, ස්කින් එකට ස්කින් whitening, beauty ටී එකක් විදිහට තමයි රෝස් ටී එක පාවිච්චි කරන්නේ. ඒකට ෆ්ලේවර්ස් තියෙනවා. ටී එක ෆ්ලේවර්ස් එකතු කරලා තියෙන්නේ. ස්ට්‍රොබෙරි, මින්ට් එහෙම. මේවා අයිස් ටී විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්.